හායි සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එක. අද වීඩියෝ එක O levels වලට සිංහල වලට A එකක් ගන්න බලාගෙන ඉන්න ඔයා වෙනුවෙන්. ඒ වගේම දැනටත් තවමත් විචාරයක් හරියට ලියා ගන්න අමාරු. ඒ වගේ අය ඉන්න සිංහල පාඩම් කරන ඒව මතක තියෙන්නේ නැති කෙනෙක් නම් මෙන්න මේක ඔයාලට. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම මේ සිංහල කියන එක අපේ පාර්ට්ස් දෙකකට තියෙනවා අපිට O level exam එකට. කොටස් දෙකකට දෙනවා. එක පැත්තක දෙනවා ව්‍යාකරණ. අනිත් පැත්තේ අපිට තියෙන්නේ සාහිත්‍ය කොටස් ටික. දැන් ව්‍යාකරණ පාර්ට් එකෙත් අපි දන්නවා ව්‍යාකරණ වලදී තියෙනවා ඔය ව්‍යාකරණ කොටස් 20ක් හරි 20 ගණන් තියෙනවා ඔය කර්මකාරක කර්තෘකාරක ඊළඟට සමාස සංධි විභක්ති කියලා ඒ වගේ 20 ගණනක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක වගේම අපිට තව එකක් තියෙනවා ව්‍යාකරණ වල ඒ පාර්ට් 1 කොටස MCQ වලට අමතරව අපිට එනවා මේ ලියන්න තව ලියන කොටසක්. ඒකෙත් ව්‍යාකරණ පළවෙනි ප්‍රශ්න 10 නේද? ඔව් පළවෙනි ප්‍රශ්න 10 පළවෙනි ප්‍රශ්න 10ට තියෙන්නේ ව්‍යාකරණ පාර්ට් එකෙන් තියෙන එකක්. ඊට පස්සේ තමයි අර අපිට තියෙන්නේ රචනාව ඊළඟට ඒ වගේ දේවල් සාරාංශකරණේ ඒව තියෙන්නේ. ඉතින් මම මුලින්ම කියන්නේ දැන් මාස 3ක් තියලා මේ එන O level exam එකට ලියන කෙනෙක් නම් මුලින්ම ඔයාලා ව්‍යාකරණ වල මේ MCQ එකේ ලකුණු අපිට 40න් ගෙන් 40න් 30ට වඩා ගන්න try කරන්න. මහා ලොකු කාලයක් යන්නේ නෑ. අවශ්‍ය ටික ඔයා මේ වෙනම පොත බලලා හදාගන්න තියෙන දේවල් ටික සිංහල තද්දිත ඒ වගේම තද්දති එහෙමනේ තියෙන්නේ. ඒ නාමපද වර්ග ක්‍රියාපද වර්ග ඔක්කොම දේවල් බලලා ලියා ගන්න. මෙහෙම යටට පොයින්ට් ලියා ගන්න මෙහෙම කොටුවක් තියලා. ඊට පස්සේ ඔයාලා එක දිගට මේ ටික ඉවර කරලා ටික් ඒවා දාගන්න. එතකොට ඔයාලගේ MCQ එකේ ලකුණු 30 පැන්න කියන්නේ ඔයාට දෙක කොටසේ අර එක කොටසේ එක පත්‍රයේ B එකේදී ඔය මුලින් තියෙන ප්‍රශ්න 10 ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒකත් කරගත්ත කියන්නේ එතන තියෙන ලකුණු ටික ඔයාලට ලැබිලා ඉවරයි. ඊළඟට තියෙන්නේ ඔය රචනාව සාරාංශකරණේ ඒ ටිකනේ. සාමාන්‍ය රචනාව ඔයාලා රචනාව ලියද්දී මේ මම කියන්නේ උඩට දැන් අපි මේක මට රචනාව ඔක්කොම කියන්න බෑ. මම පොඩි සැකිල්ලක් දෙන්නම්. උඩින් ඔයාලට පුළුවන් දැන් අපේ මාතෘකාව අපිටනේ හදන් තියෙන්නේ. පුළුවන් කෙටිම විදිහකට මාතෘකාව ලියන්න. ලියලා ඉවර වෙලා ඔයාලට කවි ලියන්න පුළුවන් නම් කවියක්. එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් හරි ලියන්න. ඒ ප්‍රවෘත්තිය ඇත්තටම ඔයාලා දැකලා තියෙන ඕන ප්‍රවෘත්තියක් නෙවෙයි. ඔයාලා දැන් ඔයාලට තියෙන රියානතුරු ගැන නම් ඔයාලා රියානතුරු ගැන වෙච්ච මොකක් හරි ප්‍රවෘත්තියක් දන්නේ නැතුණාට කමක් නැහැ. බොරු නමක් දාලා බොරු තැනක් දාලා බොරු නගරයක් දාලා ලියන්න. බස් එකක් යතුරුපැදියකට ගැටුණ කියලා හරි ලියන්න. ඒකෙන් පටන් ගන්න මේ පොත මෙහෙම අසා තිබෙන පොතක් මෙන්න මේ ප්‍රවෘත්ති ප්‍රකාශනයේ තිබ්බේ කියලා ලිව්වත් කමක් නැහැ. එහෙම ලියලා හරි ඔයාලා ඡේද වෙන් කර කර සැකිල්ලක් තියාගන්න. මේකෙදි කරන්න ඕන සැකිල්ලක් තියාගන්න. මේ යනු මොකද්ද? ඒ විදිහට මම මේක වෙනම ලොකුවට වීඩියෝ විශේෂ මේක කරන්නේ නැහැ. ඒ විදිහට. ඉතින් ඊට පස්සේදී ඔයාලගේ ඒ සාරාංශකරණයත් අර ඔයාලා ටිකක් try කරන ළමයි try කරලා ලියන්න. ඒ පැත්ත නම් ඒ විදිහට තමයි ගන්නේ. මම මුලින්ම කියන්නේ ඔයාලට ওই ව්‍යාකරණ පැත්ත හදාගන්න. ඒක ලකුණු ගොඩක්. ඔයාගේ MCQ එක ලකුණු 30 පනිනවා කියන්නේ ඔයාට ඒ එකක් ගන්න එක nothing. ඉතින් ඊළඟට සාහිත්‍ය කොටස තමයි බලන්න තියෙන්නේ. සාහිත්‍ය නම් අපි දන්නවනේ විචාර ලියන්න තමයි එන්නේ කියලා. විචාර වලත් මුල් කොටස මම ඉච්චර ඇත්තටම ළමයි මම මෙහෙම ලොකුවට ඒ කොටස ගැන අර කවුද කිව්වේ කොහොමද කිව්වේ කියන එක එහෙම ලොකුවට බලපු කෙනෙක් නෙවෙයි. ඒ වුණාට ඒකත් ඔයාලා මං කියන්නේ ඔයාලා දැන් අපිට කහපාට අර සාහිත්‍ය පොතේ කහපාට කොටු වෙන ටික වෙනම ෂෝට් නෝට් හදලා තියාගන්න ළමයි හැම පාඩමකටම මේක දැන් 10 වසරේ ඉඳලා වුණත් ටර්ම් ටෙස්ට් වලටත් ළමයිට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි ඒක. ඉතින් ෂෝට් නෝට්ස් ටික හදලා තියාගන්න. එතකොට ඔයාලට සැරින් සැරේ පොත බල හොය කරන්න ඕනේ නැහැ. එක සැරේටම ඔයාගේ ඒක ෂෝට් නෝට් එක බලලා රිවයිස් කරා එච්චරයිනේ. ඒ විදිහට පුළුවන් තරම් උද්ෘත බලනවා නම් පුළුවන් තරම් ඔයා උද්ෘත මේ හැම එකටම පාවිච්චි කරන්න. දැන් භාෂාව ගැන ඇහුවොත් ඒ භාෂාවට සරල වියත් භාෂාව ඒ විදිහට භාෂාව ගැන ඇහුවොත් භාෂාව ගැන දාන්න පුළුවන් විදිහට ඊළඟට උපමා ගැන ඇහුවොත් උපමා විදිහට දාන්න පුළුවන්. හැම එකටම පොදුවේ ගන්න පුළුවන් ඒවා තියෙනවා නම් පුළුවන් තරම් ඒ විදිහේ ඒ උද්ෘත මතක තියාගන්න. උද්ෘත 5ක් 6ක් හරියට බැලුවොත් හරි හොඳටම බැලුවොත් වැඩිය නෑනේ එක පාඩමකින් උද්ෘත 5ක් හරි බලාගත්තම ඇති. කවි නම් ළමයි මම දැන් සාමාන්‍යයෙන් මම විචාර ලියද්දි මම උද්ෘත බලන්නේ නැහැ. මම කවි ටික තමයි try කරන්නේ.
ඔයාලට කවි බලන්න තියෙනවද? ඒ කියන්නේ ඔයාලට කවි පාඩම් හිටින්නේ නැත්නම් ඔය දැන් කට්ටිය දැන් ළමයිනේ රැප් ඒවා එහෙම අහන අයනේ. මමත් ඒ දවස්වල රැප් එකක් අහලා තමයි අවසානට කොහොම හරි කවි ටික ගොඩ දාගත්තේ. ඉතින් ඒ වගේ ඔය YouTube එකේ ඕන තරම් දෙනවා මේ සිංහල සාහිත්‍ය කවි රැප් විදියට තියෙන. ඒවා අහලා එකම දේ දවස් දෙක තුන මේ දාලා තිබ්බත් උදේට දවල්ට ඔය ඉන්න ගමන් නිකන් වැඩක් කරන අතරට දාගෙන ඇහුවත් ඔයාට ඒක මතක තියෙනවා ළමයි ටික කාලයක් යනකොට පුරුද්දට වගේ කියලා පාඩම් වෙනවා ඉබේම. ඒ නිසා ඒ වගේ බලන්න. අර කුරහන් කවි වගේ ඒවට නම් ඒක ගොඩාක් ගැලපෙනවා. මේ කුරහන් කවි අනිත් එක මග විසිතුරු පාඩමට ඒකට නම් ඒ වගේ රැප් එකක් හම්බුනොත් හොඳයි ළමයි ඔයාලට පාඩම් කරගන්න පුළුවන් කවි ටික නම් ගොඩ දාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඊට පස්සේදී තව ඔයාලට කියන්න ඕන ਵਿਚාරය එහෙම ලියද්දී මුල් කොටස ලියද්දී ලොකුවට ලියන්න යන්න එපා ළමයි. ඒකට අපිට ලකුණක් දෙන්නේ නැහැ. අපි දැන් මොකක් හරි දෙයක් ගත්තාම පිළිවෙලක් තියෙන්න ඕනනේ. ඒකේ දැක්කම කෙනෙක්ට බලන්න හිතෙන්න ඕනේනේ. අන්න ඒ නිසා තමයි උඩින් හැඳින්වීම දාන්නේ. ඉතින් හැඳින්වීම ලියද්දී ඕක කවුද ලිව්වේ කියලා ලියලා ඊට පස්සේ ඕක ගැන පොඩි අදහසක් දීලා ඊට පස්සේ ප්‍රශ්න එතනට ඇතුළත් කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ තියෙන භාෂාව ගැන නම් මෙම ඔය නැත්නම් කුරහන් කවිය අපිට තියෙන්නේ මොකද්ද? උපදේශාත්මක කවි භාවිතයේදී යොදා ගන්නා උපමා නම් උපමානේ නෑනේ භාෂාව සරල වියත් භාෂාවක් යොදාගත් ආකාරය මෙතෙන් සිට අපි බලමු. මෙතෙන් සිට බලමු කියලා ලියලා ලියන්න ගන්න. විචාර ලියද්දි ළමයි මේ මුලින් කවිය ලිව්වම යටට ඔයාලා ඒක ගැන හඳුන්වන්න නෙවෙයි කරන්න ඕනේ. ඒක ඔය කවිය තේරුම් කරලා දෙන එක නෙවෙයි ඔයාලා විචාරකින් කරන්න ඕන. ඒකේ භාෂාව කොහොමද ඊළඟට ඒ ප්‍රශ්නෙට අදාළව අපි පුළුවන් තරම් උත්තර දෙන්න ඕන. විචාර ගැන ගත්තම මම ඔයාලට විචාර ගැනනේ සාමාන්‍යයෙන් ඔයාලා හැමෝම වැඩිපුරම බලන්නේ. ඉතින් මම මෙහෙම කියන්නම්. විචාරයක් ගත්තම ඔයාලට විචාරේ හැමතිස්සෙම එකම ටික නෙවෙයි අපිට දැන් අපිට තියෙනනේ ඔය දැන් මම සාමාන්‍යයෙන් කරපු වැරැද්දක් මේක හැම කවියකටම එකම විදිහට එකම ටික ලියන්න බෑ. ඒ නිසා දැන් ඔයාලට කවිය දෙනව නම් කවියේ තියෙන එකේ උපමාවක් තියෙනව නම් ඔයා මෙතන ලියන්න මේ අපි ලියන කොටස ලියන්න. ඒක හඳුන්වද්දී ලියන කෑල්ලේදී ලියන්න මේ උපමාව පෙරලික මාත්‍රේ දාලා මේකෙන් මේක හඳුන්වලා දෙන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් උදාහරණ 3ක්වත් පුළුවන් නම් එක කවියකට උදාහරණ 3ක්වත් අරගෙන පෙන්නන්න. එතකොට තමයි ඔයාලට ලකුණක් ගන්න පුළුවන් ලේසිම විදිහට එන්නේ. ඔයාලට මේව ගැන වැඩි විස්තර දැනගන්න ඕනි නම් මැසේජ් එක කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඔයාලට රිප්ලයි කරනවා අනිවාර්යයෙන්ම. එහෙම. ඉතින් ඊට පස්සේදී ඔයාලට තව සබ්ජෙක්ට් ගැන ඉගෙන ගන්න ඕනි නම් මේක බැලන්ස් කරන්න නම් සිංහල ඔයාලා ව්‍යාකරණ ටික දවසට අමාරුම කෙනෙක් නම් දවසට පැය එකහමාරක් විතර තියාගන්න මේ වෙනුවෙන්. ඊට පස්සේ දැන් මේ මාසය ඇතුළත ඔය ටික කරලා ඊළඟ මාසෙ ඉඳලා ඔයාලා හැමදාම පේපර්ස් ලියන්න ගන්න. දැන් ඔයාලට ඕන නම් දැනුත් පේපර්ස් ලියන්න ගන්න පුළුවන්. පාඩම් කර කර ඉන්න බැරි නම් පේපර්ස් ලියන්න ගන්න. ප්‍රශ්නේ බැලුවා ප්‍රශ්නෙට අදාළ තියරි එකක් ඔයා හොයාගෙන ගිහින් ඔයා YouTube වල පාඩම් ඔයාලට පන්ති යන්නේ නැත්තම් දැන් ගොඩක් දුරට පන්ති යන ළමයිනේ පන්ති ගියේ නැතත් YouTube එකට ගිහිල්ලා බලලා ඔයාලට පුළුවන් හොඳ එක වීඩියෝ එකක් කියන්නේ ඒ ව්‍යාකරණ පාර්ට් එකට අදාළව තියෙන චූටිම වීඩියෝ එකක් වුණත් කමන්නේ බලලා ඒක ගොඩ දාගන්න. ඒක ගොඩ දාගත්ත කියන්නේ ඊළඟ වීඩියෝ එක ඊළඟ ප්‍රශ්න බැලුවා ඒ ප්‍රශ්නට අදාළව වීඩියෝ එක බැලුවා. ඒ විදිහට ඔයා සාමාන්‍යයෙන් MCQ 40 කරද්දී ඔයාට MCQ 40 දී ලැබෙනවා සාමාන්‍යයෙන් ඔය ව්‍යාකරණ පාර්ට් සෑහෙන ගොඩකට ඒව එනවා. එතකොට ඔයාට තව ගොඩාක් බලන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ අතරට ඔයාලා ඒව වෙන පොතක ලියා ගන්න. ඔය ඒ පොතෙන් අපි හොයාගන්න තියරි නෝට් එක අපි බලන එක ඒක වෙන එක ලියා ගන්න. ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරන්න. මේකට අදාළව 2018 2019 අඩුම කාල ටිකේදී ඒවා ටික් කර කර දෙතුන් සැරයක්ම බල බල ලියන්න. ඔයාට වැරදෙන එක ආයෙ රිවයිස් කරන්නේ. ඔයා වැරදුනා හරි තේරුණා කියලා දැන් අපි සාමාන්‍යයෙන් මොන දෙ කරත් එහෙමනේ. දැන් විචාරයක් බලනවා. විචාරේ තේරෙන්නේ නැහැ. උද්ෘත ටිකයි කවි ටිකයි පාඩම් කරගත්තා. හරි දැන් මට පුළුවන් කියලා පොත වහලා හිටියා. ඊළඟ පවුවෙනින්ද බලනකොට බෑ. එහෙම නෙවෙයි. ඔයාලා විචාරේ බැලුවට උද්ෘත උදාහරණ දැනගත්තට වැඩක් නැහැ. ලියන්න ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. ඔය ඕනිතරම් පාස් පේපර්ස් වල තියෙනවා ඒකේ ප්‍රැක්ටිස් එක ගැන. ඉතින් ඔයාලා ලියලම ඒක පුරුදු වෙන්න පුළුවන් තරම් විචාර හැම ලියන්න. එතකොට තමයි ඔයාලට මේක ලියන්න ඕන ක්‍රමය හොයාගන්න පුළුවන්. වේගින් ලියන්න පුරුදු වෙන ළමයි වෙලාව මදි වුණා ගන්න බෑ. ඒ වෙලාවට පේපරේ ගන්නකොට ගන්නවනේ. ඉතින් අපි
හරි වේගෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඒකින්ද ඒකත් කරන්න. එහෙනම් සිංහල ගැන වෙනත් මොනවා හරි දැනගන්න ඕනි නම් එහෙම නැත්නම් සිංහල අමාරුයි කියලා හිතෙනවා නම් අපි WhatsApp group එකක් හදාගෙන ඒකට එකතු වෙලා සිංහල ටික ගොඩ දාමු. මම ඔයාලව ගයිඩ් කරන්නම් නොමිලේම කරන විදිහට. 10ක් ගොඩක් බෑනේ 10ක් 12ක් වගේ සෙට් වුණොතින් අපි එහෙම කරලා බලමු. ඔයාලට ගයිඩ් එක ඕනේ නම් ඒකත් කමෙන්ට් බොක්ස් එකේ මැසේජ් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. අපි try කරමු මේ විදිහටත් ඔයාලව ගොඩ ගන්න පුළුවන් නම් ගොඩ ගන්න විචාර මම බලන්නම් කමක් නැහැ. අපි පුළුවන් විදිහට මේ වැඩේ කරමු. එහෙනම් ඔන්න ඔයාලට සුබ දවසක්. ඉස්සරහට තව මොනවද ඕනි වීඩියෝ කියලා දාගෙන යන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. Thank you for watching.